නියොන් ටෙට්‍රා කියන්නේ බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි අපිට හදන්න පුළුවන් ලස්සන මාළු විශේෂයක් අපේ ටැංකිය ලස්සන කරගන්න පුළුවන්. මෙයාලා උපන් රට ගැන කතා කරොත් මෙයාලා ඉපදිලා තියෙන්නේ සවුත් ඇමරිකාවේ ඇමසන් නදියේ. ඇමසන් නදියේ මෙයාලා තෙත්සා උෂ්ණත්වය වැඩි රටවල් වල තමයි මෙයාලා ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ පේරු, කොලොම්බියා වගේ රටවල්, බ්‍රසීල් වගේ රටවල් වල තමයි මෙයාලා නිජබිම වෙන්නේ. මෙයාලා ස්කූලින් ෆිෂ් ටයිප් එකේ මාළු జాතියක්. ස්කූලින් ෆිෂ් කියන්නේ මොකක්ද? ස්කූලින් ෆිෂ් කියන්නේ සාමාන්‍යයෙන් මාළු පොකුරු වශයෙන් තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා මාළු ඇති කරනකොට මාළු 6ක් හෝ 6ට වැඩියෙන් ඉන්නවනම් මේ මාළු ස්ට්‍රෙස් නැතුව ගොඩාක් සාමකාමී විදිහට ජීවත් වෙනවා. මේ මාළු හදන්නේ කොහොමද? මේ මාළු හදන්න නම් අඩුම තරමේ ලීටර් 35ක් හෝ ලීටර් 70ක වගේ ටැංකියක් අපි ගන්න ඕනේ. වතුරේ උෂ්ණත්වය තියෙන්න ඕනේ සෙල්සියස් අංශක 22ක් 26ක් අතර. එතකොට මේක pH එක ගැන කතා කරොත් 6ක් හෝ 7ක් අතර තියෙන්න ඕනේ. මේක ගොඩක් ආම්ලික පැත්තට බර වෙන තරමට හොඳයි. මොකද මේ මාළුවන්ට බාෂ්මික වතුර එච්චර සුදුසු නැහැ.